සඳ යාත්‍රා කළා වගේ මතකයි ඔබ නේත්‍රාවලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසේ අපේ ආශ්‍රයේ සත්වෙනි දවසයි. කොහොමද ලස්සනයි නේද? චන්දන ලියරාරච්චි මහත්මයාගේ බොහොම ලස්සන සින්දුවක් තමයි අපි ඇහුවේ. ඒ චමින්ද පතිරණ මහත්මයාගේ හඬින්. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ චන්දන ලියරාරච්චි මහත්මයාගේ පුංචි කාලේ ඉඳලම යහළුවෙක් තමයි ඔහු. එකට පුංචි කාලේ ඉගෙනගෙන ඉස්සරහට ජීවිතේ හැම අවස්ථාවකදීම ළඟින් හිටපු හොඳම යාළුවා කිව්වොත් හරි. ඉතින් ඒක හින්දා ඔහුවත් මතක් කරලා ඔන්න ඉතින් ඔහුගේ ලස්සන ගීතයකින්ම අද කතා බහ ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවා. ඔහුත් ගායකයෙක්, ඔහුත් සින්දු කියනවා. ඒක තමයි අද අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔහුගේ විශේෂිත වූ ගීත නිර්මාණය ගැන ඔන්න ඉතින් අද අපි කතා බහ කරන්න සූදානම්. ඒ තමයි සඳ නෑ. සඳ නෑ කියන බොහොම ලස්සන ගීතය අපූර්ව මියුසික් වීඩියෝ එක මේ දවස්වල channel C නාලිකාව හරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් චමින්ද පතිරණ මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්. අපි යාළුවා පොඩ්ඩක් මතක් කළේමු. මම හිතන්නේ ඉස්කෝලේ 6 පන්ති ඉඳලා අපි දෙන්න හම්බ වෙච්චෝ. ඒ වගේම මොල් වෙනකන් හිටියා එකම පන්තියේ. ඒ වගේම ඒ ලෙවල් තියරනකම එකම පන්තියකටම හිටියා. ඒ වගේම ඊට පස්සේ දෙන්න සුලියටි ඉඳලා තරම සේව සභාවට එකතු වුණා. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි දෙන්න දෙපොතේ ඉගෙන ගත්තා. ඒත් අපේ ඉගෙනගෙන වෙන පැති දෙකකට ගියා. ඒක තමයි උනේ නැත්තම් ඔබත් ආයේ ඒක දෙන්න තමයි මේ ජීවිතේ එක එක පැතිවලට යනවා අපිට ඕන විදිහට මේ ජීවිතේ ගලාගෙන යන්නේ. හැබැයි ආයෙම අර තමුගේ තියෙන හැකියාව මුංචි කාලේ ඉඳලා අරගෙන ආපු පොගේ ගන්න තැනක මතු කරන්න අවස්ථාව වෙනෝනේ. අන්නේ මතු කරන්න අවස්ථාව ගන්න දවසක් තමයි චමින්ද පතිරණ මහත්මයාගේ අද වගේ දවසක් කියන්නේ. හොඳයි. දැන් අර පටන් ගත්තනේ මුංචි කාලේ ඉඳලා මොහොම ආවා කියලා. ඉතින් ඒ දවස් ඉඳලම දැන් සින්දු කියන්න පුළුවන් ඉතින්. ඉස්කෝලේ ඉඳලා එකට ඉස්කෝලේ සංගීත කාමරේ ඉඳලා සින්දු කියනවා. ඒ වගේම අපි ගායක කණ්ඩායමේ හිටියා. ඒත් එක්ක කොන්සර්ට් වල ඉස්කෝලේ සින්දු කියනවා. ඊට පස්සේ තරම සභාවට ඇතුළු වුණාට පස්සේ ගොලිය වෙටියේ. ඊට පස්සේ අපේ සංගීත කණ්ඩායම බිහි වුණා. එම සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක් වශයෙන් කාලයක් හිටියා. ඉන්පසු මම වෙනම සංගීතය හදාරන්න ඕන කියලා හිතලා මට වෙන වෙස්ටර්න් පැත්ත හදාරන්න ආසාව තිබුණා. ඒකට මම තෝරගත්ත ගිටාරය මම ආසම ගිටාරය තමයි බේස් ගිටාරය. ඊට පස්සේ මට මතකයි ඒ කාලේ වකවානුවේ හැටියට රාජ් බෝපිටි කියලා මගේ ගුරුතුමා එයාගෙන් තමයි බේස් ගිටාරය ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණා. ෂයින් බර්ඩ්ස් කියලා. ඒ කාලේ මම හිතන්නේ 90 දශකයේ කාලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවට පත් වුණා. ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 8ක පමණ කාලයක් මම බේස් ගිටාර වාදන ශිල්පියා වශයෙන් ෂයින් බර්ඩ්ස් සංගීත කණ්ඩායමේ ඒකේ සේවය කරා. ඒත් එක්කලා ඊට පස්සේ මම හිතන්නේ ඒ කාල වකවානුවේ හැටියට අපිට සුළු මුදලක් තමයි සංගීත ශිල්පියෙකුට ලැබෙන්නේ. ඉතින් ඒකත් එක්කලා මට තේරුම් ගියා මේ මගේ ආර්ථිකත්වය ගොඩනගා ගන්න ටිකක් අමාරු බව. කලාවෙන් ජීවත් වෙලා මිනිස්සු කියන්නේ දියුණු වෙච්ච මිනිස්සු හරි අඩුයි. ඔව්. දියුණු වෙච්ච ගොඩක් ඉන්න අපි දැනුවත් ජනප්‍රිය තලයට ආපු. නමුත් ඒ වකවානුවේ හැටියට ටිකක් අමාරු තත්ත්වයක් වගේ යෙදිච්ච හින්දා මම ඊට පස්සේ විදේශගත වීමට තීරණය කරා. ඊට පස්සේ මම අවුරුදු 8 පමණ සංගීත කණ්ඩායමේ සේවය කළා. මම ජපානයේ බලා පිටත් වුණා. ජපානයේ බලා පිටත් වෙලා අවුරුදු 5ක පමණ කාලයක් මම ජපානයේ සේවය කෙරුවා. සේවය කළා නැවත මම ලංකාවට පැමිණියා. පැමිණලා නැවතත් මම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණා. සන් ප්ලෑෂ් කියලා. එතකොට ඒකේ සංගීතයේ සංකණ්ඩායම බාර හිටිය සුනිල් සාන්ත කියලා කෙනෙක්. එතුමා මට ආරාධනා කරුවා. ඔබ මේ හොඳ ප්‍රවීණෙක් අපි අතරට එන්න කියලා. නමුත් ඒ වෙනකොට ඒ සංගීත කණ්ඩායමේ බේස් ගිටාර වාදන ශිල්පියෙක් හිටියා. නමුත් රිද්ම් ගිටාර වාදන ශිල්පියෙක් හිටියේ නෑ. ඊට පස්සේ මම කිව්වා හරි මම අභියෝගය බාරගත්තා. මම රිද්ම් කරන්නම් ඒ ගිටාරේ වයන්නම් කියලා. ඊට පස්සේ ඔහු සමගත් මම අවුරුදු 10ක විතර පමණ කාලයක් සංගීත කණ්ඩායම වල ගමන ගියා. හොඳයි. ඉතින් සංගීත කණ්ඩායමක් එක්ක සංගීත ක්ෂේත්‍රය ඇතුලේ ලොකු දිගු ගමනක් ගිහිල්ලා තියෙන කෙනෙක්. දැන් මේ අපි දැන් මේ අද කතා බහ කරන මේ සංගීත නිර්මාණ මියුසික් වීඩියෝ එක මේ වගේ දේවල් කරන්න කොයි කාලෙන්ද පටන් ගත්තේ? ඇත්තටම දැන් අවුරුදු 5කට
ප්‍රථම තමා මම මේ සින්දු මගේ නිර්මාණ කරන්න ඕන කියලා මට අදහසක් ආවේ. ඇතන අදහස දැම්මේ චන්දන ලියනාචි මහත්තයා. දැන් ඔය බෑන්ඩ් ගෙහුවා ඇති. සින්දු කරමු. හැබැයි මට ඔයට ඉස්සරත් කියලා තියෙනවා. එයා ජනප්‍රිය 90 ගණන් වල ජනප්‍රිය වෙද්දි එයා මට කියලා තියෙනවා අපි සින්දුවක් කරමු කියලා. එයාට ගහපු ට්‍රැක් මට දීලා තියෙනවා. මට ඒ සම්බන්ධව පොඩි ආසාවක් තිබුණේ නැහැ ඒ කාලේ. මට ආසාවක් තිබුණේ මේ සංගීත ශිල්පියෙක් කියන්නේ මේ වාදන ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන්න තමයි. මම ඒවත් අතපසු කරලා තමයි මම වාදන ශිල්පියෙක් වශයෙන් ගමන ගියේ. නමුත් පසු කාලේ මට හිතුණ හැම කෙනාගේම මට ආරාධනාවක් බලපෑම් කරා සින්දු කරන්න කියලා. ඊට පස්සේ තමයි දැන් අවුරුදු 5ක් 6ක ඉඳලා ඉඳලා මම සින්දු මම මේ වෙනකොට සින්දු 10කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ තමයි මේ 10 වෙනි සින්දුව කිව්වා නේද? ඒ මියුසික් මේ වීඩියෝස් කරලා තියෙනවද ඒ 10ටම? 10ටම කරලා තියෙනවා. 10ටම කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් උනතරම් මේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඇති. හැබැයි මේක සමාජගත කරන්න උත්සාහ කරන ගමනේ තමයි මේ මෙන්න මේ මියුසික් වීඩියෝ කියන තැන් වලට එන්නේ. ඒකට ඒ වෙනමම නිර්මාණය කරගත්තද මේ වෙනම ඔඩියෝ කියන්නේ විශේෂ ඔඩියෝ එකක් එහෙම? කොහොමද ඒ කියන්නේ දැන් 10ක් නිර්මාණ 10ක් තියෙනවනේ අපි ඉගෙන කතා කරමු. ඇත්තටම මේ මගේ පළමු නිර්මාණය වෙන්නේ සෙනෙහසේ අඩවියයි කියලා සින්දුවක්. ඒක නිර්මාණය වුණේ ඩොක්ටර් ජීවනි හේරත් කියලා මම හිතන්නේ අපේට වඩා පසු කාලීනව අපේ විද්‍යාලයේම කුලියපිට මධ්‍ය විද්‍යාලයෙන් හිටපු නාංගි කෙනෙක්. එයා ඩොක්ටර් කෙනෙක්. එයා අතින් තමයි මගේ පළවෙනි ගීතය ලියුනේ. ඒකේ සංගීත නිර්මාණය කරේ දර්ශන වික්‍රමතුංග සංගීතවේදියා. ඊට පස්සුව එක සින්දු කාලෙන් කාලෙට මේ නිර්මාණය වෙලා මම රිලීස් කරලා තියෙනවා. දිවනේ ජනප්‍රිය සංගීතවේදීන් තමයි ඒවට සංගීත සපයලා තින්නේ. අනුරාධ අබේසිංහ මම හිතන්නේ මගේ සින්දු 3ක් විතර සංගීත සපයලා තියෙනවා. දර්ශන වික්‍රමතුංග සින්දු 4ක් හෝ 5ක් කරලා තියෙනවා. ඊට අමතරව මෑත කාලිනව මේ අලුතෙන් මේ දවස්වල විකාශය වෙන ඔබ channel එකේ මේ තරඳු බණ්ඩාර කියලා. ඔව්. නවකයෙක්. එයා හොඳ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. එයා අතින් තමයි ඔය මේ සින්දුව සංගීතවත් උනේ. සංගීතවත් උනේ පද රචනය ගැනත් කියමු. පද රචනයේ තරුණ ආලෝක කියලා එයා පොඩි එක්කෙනෙක්. කියන්නේ වයසින් පොඩි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබලා දැන් එයා එක්සෑම් කරලා ඉන්නේ. මට අහම්බෙන් තමයි හම්බුනේ. මගේ සින්දුවක් දැකලා ඊට පස්සේ මට කතා කරා. මගේ මෙහෙම මං සින්දු ලියනවා. මගේ සින්දුව කරමුද කියලා. මම ගියා පුතා එහෙනම් මට එවන්නකො සින්දු කියලා මම හිතන්නේ සින්දු 20ක විතර ප්‍රමාණයක් එයා මට එව්වා. ඒ අතරින් තමයි මම ඔය සින්දුව තෝරගත්තේ. විශේෂ හේතුවක් තියෙනවද මේ? නෑ සින්දු මට හිතුණා මේක ගැලපෙනවා කියලා. මේක හොඳයි කියලා තේරුණා. විශේෂයෙන්ම හැම සින්දුවක්ම ලියපුවාම මම චන්දනට දීලා ඒක චන්දන හරහා මේක බලව ගන්නවා. මේක හොඳද කියලා. එයා අනුමත කෙරුවොත් තමයි මම ඒක පවච්චියට ගන්නේ. හොඳ යාළුකම් නේද ශේත්‍රී. දැන් අපි අද විශේෂයෙන් කතා බහ කරන්නේ මේ දවස්වල channel C නාලිකාවේ ප්‍රකාශය වෙන සදනය කියන බොහොම අපූර්ව ගීතය සහ අපූර්ව මියුසික් වීඩියෝ එක ගැන. ගායනා කරන්නේ ඔහු චමින්ද පතිරණ. ඉතින් ඔහුගේ 10 වෙනි ගීත නිර්මාණය. ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ 10 වෙනි ගීත නිර්මාණයත් බොහොම සාර්ථක අන්දමින් මේ විදිහට ජනගත වෙනකොට? ඇත්තටම හරි සතුටක් දැනෙනවා. නිහතමානී සතුටක් දැනෙනවා. මම හිතන්නේ සංගීත ක්ෂේත්‍රයේ චූටි කාලේ ඉඳලම හිටපු කෙනෙක් හැටියට මගේ නිර්මාණ කියලා බිහි වෙද්දී අපේ මහජනයා අතරේ යද්දී අතර මට අහිංසක සතුටක් දැනෙනවා. හොඳයි. දැන් ජීවිතයේත් ඉස්සරහට යන්න ඇති ව්‍යාපාරිකයෙක් වශයෙන් අපිට ඒ ගැනත් කියන්න ව්‍යාපාරික කටයුතු ගැන පවුල ගැන අපිට දැනගන්න. ඇත්තටම මම ජපානයේ ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ මම ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතුණා කියන්නේ මගේ මොකක් හරි වෘත්තියක් කරන්න ඕන කියලා. ඒතකොට මම මුලින්ම තෝරගත්තේ ජපානයේ හා සම්බන්ධ හින්දා මම වාහන ගෙන්වීම සහ විකිණීම තමයි මම පටන් ගත්තේ. මම හිතන්නේ අවුරුදු 8ක විතර පමණ කාලයක් වාහන ව්‍යාපාරය කරගෙන ගියා. ඒ ඉන්න අතරේ මට තේරුණා මම තවත් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ඒ අතරේ තමයි මම අපේ ප්‍රදේශයට උචිත ගැළපෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන කොහොබත් කර්මාන්තේ පටන් ගත්තේ. ඉස්සලා මම ජූටියට අතරම පටන් ගත්ත මගේ ඉඩමක මේ සාමාන්‍ය බිල්ඩින් එකක් හදලා එක මැෂින් එකක් දාගෙන පටන් ගත්තා. අද මේ වෙනකොට මම හිතන්නේ ලොකු අපසරියකින් දැන් රටවල් 15කට පමණ මගේ නිෂ්පාදන අපනයනය කරනවා.
ව්‍යාපාරිකයෙක් වශයෙන් ලංකාවටත් විදේශ විනිමය ගේන ව්‍යාපාරයක් කරමින් ලංකාවටත් සේවයක් කරමින් තමුන්ගේ අර මානසික සුවය සඳහා වෙන නිර්මාණවල යෙදෙනවා. කලාව කියන්නේ කොයි කාලෙටත් වළංගුයිනේ නේද? ඉතින් ඒ පැත්තේ අතින් පවුලේ තියෙන සහයෝගය උනන්දුක කොහොමද මේ නිර්මාණවලට? ඇත්තට මගේ මේ නෝනවත් පුතාවත් මේ ඒවට කිසිම අභියෝගයක් කරන්නේ නැහැ. එයාලා දන්නවා මම මේකට ආසයි කියලා. ඉතින් ඒගොල්ලෝ ගානලංගේ උපරිම සහයෝගය මට ලැබෙනවා. දැන් කුලියාපිටියේ ඉන්නේ නේද? කුලියාපිටියේ ඉන්නේ. හොඳයි. දැන් පුතා ගැන සඳහන් කර පුතාත් සංගීතයට ආස කෙනෙක්ද? ඔව් මුලින් ඉඳලම ඉස්කෝලේ යන කාලේ සංගීතය හැදෑරුවා. එයත් ඉස්කෝලේ යන කාලෙම ඊට පස්සේ සංගීත වෙනම ආචාර්යවරයෙක් යටතේ සංගීතය හැදෑරුවා. එයත් ඊට පස්සේ සංගීත කණ්ඩායමකටත් බැඳුනා. හොඳ තාල් වාදයේ ශිල්පියෙක්. ඒ කියන්නේ ජාන කොහෙදිත් අර මොනවා කරත් සංගීතය ටච් කරගෙන තමයි ඉස්සරහට යන්න ආවා. දැන් විශේෂයෙන් මේ මියුසික් වීඩියෝ එක ගැන කතා කරොත් කොහොමද මේක සැලසුම් වුණේ ප්ලෑන් කරේ මේකට සහභාගී වුණ කණ්ඩායම ගැන අපි මතක් කරමු. ඇත්තටම මේ අර මම කිව්වා වගේ ඉස්සෙල්ලා එයා මට පද රචනය කරලා දුන්නා. කරලා දීලා චන්දන් ලව්ව බැලුවම මේක හොඳද කියලා. ඊට පස්සේ අනුමත කරා මේක හොඳයි හොඳ රචනයක් කියලා. ඊට පස්සේ මන්ට හිතුණා මේක මෙච්චර කල් කරපු පොඩි ආරේ පොඩ්ඩක් වෙනස් ආරයකින් යන්න ඕන කියලා. ඊට පස්සේ ඒ අතර තමයි මම තනිදු බණ්ඩාර කියන සංගීතවේදියාව මම තෝරගත්තේ. ඔහු ටිකක් දුර ප්‍රදේශයක මාවනැල්ල ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. ඔහු ලවා ඒක සංගීතය ධම්මගෙන ඒකට වොයිස් කරලා ඊට පස්සේ මේකට හොඳ මියුසික් වීඩියෝ එකක් කරන්න ඕන කියලා. එතකොට මම වෙනම ටීම් එකකට බාර දුන්නා මියුසික් වීඩියෝ එක කරන්න. ඕකේ. සාමාන්‍යයෙන් ඔබගේ අර පෙර කරපු මියුසික් වීඩියෝ කරපු කණ්ඩායම්ද කරේ නැත්නම් වෙනස් කෙනෙක් කට්ටියක් කරා මෙයාත් මගේ මියුසික් වීඩියෝ 3ක් විතර කරලා තිනවා මේ වෙනකොට. දැන් අද වෙනකොට ඉතින් හැමෝම බලන ආදරය කරන ගීතයක් වෙලා තියෙනවා. දැන් ඉස්සරහට මොන වගේ දේවල්ද සැලසුම් කරගෙන ඉන්නේ? ඔව් අතරම මගේ තව ගීත 4ක් විතර එළියට එන්න මම ප්ලෑන් කරගෙන ඉන්නවා. මේ වෙනකොට ගීත 2ක් කරලා ට්‍රැක් එකක් මම කරලා මම වොයිස් කරලා තියෙන්නේ. ඊට අමතරව තව ගීත 2ක් බාර දීලා තියෙනවා. කරන්න කියලා පද රචනා දීලා තියෙනවා. ඒකෙන් එක සින්දුවක් විශේෂ වෙනවා. මොකද ගොඩක් දෙනෙක්ගේ කැමැත්ත තිබුණා මේ චන්දනත් මමත් අතර ඩුවට් එකක් කරන්න ඕන කියලා. මම මේ අහන්න එතනට තමයි එන්න හැදේ. දැන් මෙච්චර සින්දු කියලා තියෙනවා. කැමති නැද්ද ඔය කියලා මෙහෙම ඩුවෙට් එකක් කලබරේෂන් එකක් වෙන්න. ඔව් ඒක තමයි මම හිතන්නේ ඒ කාලේ මම හිතන්නේ කපුගේ මහත්මයාගේ දියුල්ගිනි මහත්මයාගේ ඩුවට් තිබිලා තියෙනවා. ඊට පසු කාලේ බාති සන්තුස් වගේ ඒගොල්ලෝ තමයි කිව්වේ. ඊට පස්සේ අපි දෙන්නට හිතුණා දෙයක් කරමු කියලා. ඉතින් ඒකට හිතන්න දෙයක් නැහැ හොඳ මේ යාළුවත් එක්කනේ නේද? ඊට පස්සේ ඒකට තිබුච්ච ලොකු අභියෝගය තමයි හොඳ පද රචනයක් කරගන්න එක. ඊට පස්සේ අපේ බොහොම හිතවත් මගේ සින්දු 2ක් ලියලා තිනවා ඉන්නවා සංගීතිකා නංගි කියලා කියලා. එතුමිය වෘත්තියෙන් නර්ස් කෙනෙක් කුරුණෑගල ජාතික රෝහලේ. එතුමිය හොඳ පද රචනා කරනවා. ඊට පස්සේ චන්දනම ගුවා චන්දනගේ සින්දු ගොඩක් එයා පද රචනා කරලා තිනවා. මගේ කෝඩු හිතට සහ බෙරපද කියලා සින්දු දෙකක් තියෙනවා. සින්දු දෙකෙන් පද රචනය කළේ එතුමිය. ඊට පස්සේ එතුමියට බාර දුන්නා. බාර දීලා එතුමිය හොඳ අපි කිව්වේ ආදරය සම්බන්ධ නැති සමාජයට මොකක් හරි දෙන්න පුළුවන් හොඳ පද රචනාවක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම හිතන්නේ එතුමිය අපිට දීලා අපේ අප්‍රූවල් එක ගන්න කියලා මම හිතන්නේ 10 වතාවක් විතර ওই සින්දුව ලිව්වා. සැරේ. මොකද වෙනස්කම් ගොඩක් කෙරුවා අපි. මොකද චන්දනත් අපි දෙන්නටම අවශ්‍ය පරිදි මේ පද රචනා ටිකෙන් ටික සැරේ වෙනස් කරලා මම හිතන්නේ ගිය සතියේට පිට සතියේ තමයි අනුරාධා බේසිංහ ප්‍රසිද්ධ සංගීතවේදී මම හිතන්නේ මේ දවස්වල ඊටම ජනප්‍රිය සින්දුව තමයි දුමාරේ. අනිවාර්යයෙන්. දුමාරේ සින්දුවේ එයා තමයි සංගීත අධ්‍යක්ෂණය කරේ. ඒ දුමාරේ කරන්න ප්‍රථම තමයි මගේ සහ චන්දන ගොඩාක් සින්දු කරලා තිනවා. අනුරාධා බේසිංහ. ඉතින් එතුමාට බාර දීලා තියෙන සින්දුව කරන්න කියලා මම හිතන්නේ නොදුරු කාලෙදී ඒක අපිට අතට ලැබිලා සමාජයට දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඉතින් ඔබට ආදරය කරන පිරිස සහ ඔබව දැනගන්න බලාගෙන ඉන්න පිරිස අද මේ වෙලාවේ මේ ඉන්ටර්විව් එකෙන් පස්සේ ඔබව දැනගන්න පිරිසත් බොහොම ආසාවෙන් ඇති. දැන් මේ ඇඳුනුම්කම් එක්ක ඉස්සරහට ඔබ කරන නිර්මාණ මොන වගේ වෙයිද කියලා. ඉතින් ඉස්සරහට මේ වගේ කියන්නේ චන්ද්‍ර ලියනාරච්චි මහත්මයාට අමතරව ඔබ ආසාවෙන් ඉන්නවද කාත් එක්ක හරි එහෙම ඩුවෙට් එකක් කියන්නේ? ගායිකාවක් වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මම මේ ශසිකා නංගිත් එක්කලා ඩුවෙට් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතුමිය මාත් එක්කලා බොහොම කුළුපගයි. ඒ වගේ නිරෝෂා විරාජිනී. ඒ වගේම මේ චන්දන හා සම්බන්ධ මොකද
1990 ගණන් වල ඉඳලා මම චන්දනත් එක්කලා දිවයිනේ සියලුම තියෙන සංගීත ප්‍රසංග සඳහා මාත් සහභාගී වෙනවා. Hey, if you are wondering, I'm actually using the Udu project app. Here is what matters. As a project manager, this is the scariest feeling. The project looks busy, everyone's working, but then you realize you basically work for free. With Udu, I can finally see what's really going on. සමග වැඩිමලක් මේ දිනවලත් නිතරම යනවා යත් එක්කලා මම ඔහුගේ හැමතිස්සෙම මම අපි දෙන්න එකට ඉන්නවා මම හිතන්නේ ලංකාවේ පමණ නෙවෙයි ලංකාවේ නොගිය තැනක් නෑ සංගීත ප්‍රසංග වලට අපි දෙන්න ඒ වගේම මම හිතන්නේ විදේශගත වෙලා තියෙනවා රටවල් ගණනාවකට අපි දෙන්න ගිහලා තියෙනවා මම හිතන්නේ දැන් මාස ගණනාවකට ප්‍රථම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගිහිල්ලා ආවා ඒත් සංගීත ප්‍රසංගයක් සඳහා නිරෝෂා විරාජිනී චන්දලියාචි අපි තුන් දෙනා ඉතින් ඒ හින්දා මම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන් ගොඩක් චන්දන මාර්ගයෙන් ඔක්කොම අඳුරනවා. කිට්ටුයි. ඒක ඉතින් බොහොම අමාරු කාර්යයක් වෙන්නේ නැහැ මං හිතන්නේ. එහෙම කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් බලාපොරොත්තු වෙමු අපි නේද? ඔබගේ ආදරණීය රසිකයන්ට කියන්න පුළුවන් ඉතින් ඔබත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඔබ කොහොමද ඇත්තටම සම්බන්ධ කරගන්නේ මේ සමාජ මාධ්‍ය හරහා? ඇත්තටම මගේ YouTube channel එක, Facebook ඒ වගේම TikTok, Instagram ඒ සියලුම දේවල් වල චමින්ද පතර නමින් තමයි මම ඉන්නේ. ඕන කෙනෙකුට මගේ Facebook ගිණුමට හෝ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් මගේ සින්දු සියලුම දේවල් චමින්ද පතර නමින්. චමින්ද පතර නමින් Facebook සහ Instagram මේ සියලුම සමාජ මාධ්‍ය තුල ඔබ ඉන්නවා. ඉතින් ඔබට ආදරය කරන පිරිසකට විශේෂයෙන්ම channel C හරහා එකතු වෙන සියලුම දෙනාට මම ආරාධනා කරනවා චමින්ද පතිරණ ඔහුගේ අලුත්ම නිර්මාණය තමයි සඳනය කියන්නේ YouTube එකට ගිහිල්ලා subscribe කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ඔබගේ ගායන ශාස්ත්‍රය ඇතුලේ මොන වගේ දේවල්ද සැලසුම් කරලා තියෙන්නේ? ඇත්තටම මේ මම ඒ කාලේ ඉඳලම ගොඩක් සංගීත ප්‍රසංගවල සින්දු කියනවා. මේ විවිධ සංගීත ප්‍රසංගවල සංගීත ප්‍රසංග මට ලැබෙනවා. ඒ වගේ සංගීත ඒවට යනවා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හොඳ නිර්මාණ සමාජයට දෙන්න තවත් නිර්මාණ බිහි කරලා තව ගොඩක් නිර්මාණ බිහි කරන්න මගේ බලාපොරොත්තුව තියෙනවා. හොඳ නිර්මාණ කරන දැන් ගොඩක් වෙලාවට ওই සංගීත සංදර්ශන වලට එලිමහන් මේ ප්‍රසංග වලට සහභාගී වෙනවා ඇති. දැන් ඔබට හොඳ මේ ඇත්තටම මේ ඔබට හොඳ විචාරයක් කරන්න පුළුවන් දේවල් ගැන. එහෙම බලනකොට දැන් ඔබට නවක පරපුරේ කට්ටියත් මේ හම්බ වෙනවා ඇති. මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක මෙහෙම අලුත් වෙවි යන මියුසික් ඉන්ඩස්ට්‍රි ගැන මොකද හිතන්නේ? ඇත්තටම දැන් ලොකු වෙනසක් තියෙනවා. මේ මම සංගීත ක්ෂේත්‍රයට එනකොට කැසට් උගේ ඔයාලා දන්නවා කැසට් උගේ තමයි තිබුණේ ඒ කාලේ කවුරු හරි ගායකයෙක් බිහි වෙනවා නම් කැසට් එකට සින්දු 14ක් විතර කරන්න ඕන. ඒත් ලොකු බරපැනක් දරන්න ඕන. ඒකට කවුරු හරි ඒ කාලේ ඉතින් ස්පොන්සර් කෙනෙක් ඉන්න ඕන නැත්නම් ආර්ථිකයත් එක්කලා කරන්න අමාරුයි. ඊට පස්සේ තමයි ආවේ CD උගේ. මේ ඊට පස්සේ CD වලින් පස්සේ තමයි දැන් ඔය YouTube නාලිකා ක්‍රමයේ සමාජ මාධ්‍ය ක්‍රමයේ ඇවිල්ලා. ඇත්තටම දැන් මම හිතන්නේ ඉස්සරට වඩා ලේසි. මොකද එක සින්දුවක් කරලා ඒකට මියුසික් වීඩියෝ එකක් කරලා අපේ සමාජ මාධ්‍ය හරහා මුදා හරින්න පුළුවන්. ඉස්සර එහෙම කරන්න බෑ. කළා කැසට් එකක් හෝ CD එකක් කරලා හරි අමාරුයි ඒක channel වලට දෙන්න ඕනේ. ඒ කාලේ channel මේ වගේ තිබුණේ. ජාතික රූපවාහිනිය ඒ වගේ නාලිකා කීපයක් පමණයි ඒ කාලේ තිබුණේ. මට මතකයි ඒ කාලේ චන්දනගේ සින්දුත් එනකොට සිරස මුලින්ම පටන් ගත්ත අවදී තමයි එයා ඒකේ සින්දු ඉස්සලම් ප්‍රචාරය වුණේ. ඉතින් දැන් මම හිතන්නේ දැන් ඉන්න පරපුරට නවක පරපුරට හරි ලේසි තමන්ගේ සින්දුවක් කරලා ජනප්‍රියත්වයට එන්න මොකද මේ වගේ channel වලින් හරි මේ අතදීම් දෙනවා. ඒ හින්දා හොඳ නිර්මාණ කරන්න බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් හොඳ නිර්මාණත් එක්ක ඔබව ප්‍රේක්ෂකාගාරයට එකතු කරනවා channel C හරහා. ඉතින් ඔබටත් බොහොම ස්තුතියි අද දවසේ channel C හරහා එකතු වුණාට. ඉතින් මම සුප්‍රාර්ථනා කරනවා ඉදිරියට කරගෙන යන සියලුම දේ සාර්ථක වෙන්න කියලා. අනිවාර්යයෙන්ම අපේ channel C හරහා ඔයගලන්ට මේ දවස්වල නරඹන්න අහන්න පුළුවන් බොහොම ලස්සනම ගීත නිර්මාණයක් තමයි සඳනෑ කියන්නේ චමින්ද පතිරණ මහත්මයාගේ එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාද අද දවසේ. ඒ වගේම මම ස්තුතියන් තන්දන අපේ තුසිත මහත්මයාට මට මේ අවස්ථාව ලබා දුන්නට ඒ වගේ නංගි ඔබතුමීට ඒ වගේම අපේ
සියලුම කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් ඔහුට සමුදෙන ගමන් මං සූදානම් වෙන්නේ අද ප්‍රෝග්‍රෑම් එක ඔහුගේ සඳනෑ ගීතයෙන්ම අවසන් කරන්න. ඉතින් ඔහුට ආරාධනා කරනවා මේ දවස්වල බොහොම ජනප්‍රිය අපේ channel C නාලිකාවේ ජනප්‍රිය ඒ ගීතය ගායනා කරන ගමන්ම අද දවස් වැඩසටහන අවසන් කරන්න කියලා. නුඹේ ඔය නෙතේ කඳුලල් පිරෝ මගේ මේ හිතේ හිමිකම් කෙරෝ ඒ නුඹ මගේමයි මාසිත සෙවෝ සඳ නෑ තවත් මේ හිත තනි කෙරෝ සඳ නෑ තවත් මේ හිත තනි කෙරෝ